ජේසු පිහිටයි දේවදරුවනේ. ඉතින් අදත් වෙනද වගේම ඔයාලගේ ළඟටම මම ආවා දෙවියන් වහන්සේගේ පණිවිඩය අරගෙන. ඇත්තටම මේ දෙවියන් වහන්සේගේ පණිවිඩය ඔයාලට දෙන්න එකම කාරණාව තමයි දෙවියන් වහන්සේගේ අධික වූ කරුණාව. මගේ ජීවිතේ මම දුටුවා වගේ අද දවසේ ඔයාගේ ප්‍රශ්න පීඩාවටත් සමාව දීලා ඔයාව ළඟින් තුරුළු කරගන්න පුළුවන් දෙවි කෙනෙක් වාට ඉන්න බව හඟවන්න මට අවශ්‍ය නිසායි. ඉතින් අද දවසේ දෙවියන් වහන්සේගේ වචනේ දෙස බලමු. යෙසායා 40 වෙනි පරිච්ඡේදයේ 31 වෙනි පදේ මෙසේ සඳහන් වෙනවා. නමුත් ස්වාමින් වහන්සේ ගැන බලා සිටින්නෝ තමුන්ගේ සවිය අලුත් කරගන්නෝය. ඔව්හු රාජාලින් මෙන් පියඹා නගින්නෝය. ඔව්හු දුවන්නෝය. එහෙත් වෙහෙස නොවේති. ඔහු ඇවිදින්නෝය. එහෙත් ක්ලාන්ත නොවේති කියලා. ඇත්තටම දෙවියන් වහන්සේ තුළ තමන්ගේ ජීවිතේ ශක්තිමත් කරගත්ත මනුෂ්‍යයන්ට ඔවුන්ගේ ජීවිතේට එන හැම අභියෝගයක්ම ප්‍රශ්නයක් පීඩාවක් ඒ වගේම රෝගයක් තුලින් ඔවුන්ට යන්න දෙවියන් වහන්සේගේ ශක්තිය ලැබෙන මන්ද මේ බයිබලයේ පුරාවටම දෙවියන් වහන්සේගේ පොරොන්දු 1260ක් සඳහන් වෙලා තියෙනවා කියලා කියනවා. ඉතින් මේ හැම පොරොන්දුවක්ම රකින්න දෙවියන් වහන්සේ විශ්වාසනීයව ඉඳලා තියෙනවා අපේ ජීවිතවලට. ඔයාලට අහන්න පුළුවන් කිතුණුවෙක් ලෙස ජීවත් වෙන ඕනම කෙනෙකුගේ ජීවිතේ මහා විශාල පරිවර්තනයක් දෙවියන් වහන්සේ කරලා තියෙනවා. ඒ වගේම බලවත් වූ හාස්කම්, ලෙඩ රෝග වලට සුවය, ප්‍රශ්න වලට විසඳුම, හදවතේ තියෙන හැම වේදනාවකටම නිදහස දෙන්න පුළුවන් දෙවියන් වහන්සේට විතරයි. ඉතින් ජේසුස් වහන්සේට ඔයාගේ ජීවිතේත් අද දවසේ බාර වෙලා උන්වහන්සේට කියන්න ඔයාගේ තියෙන හැම ප්‍රශ්නයක්ම. උන්වහන්සේ බලාගෙන ඉන්නවා. ඔයා කවදද උන්වහන්සේට නැවත පෙරලා ඒ ආදරය දෙන්නේ කියලා. මොකද උන්වහන්සේ ඉල්ලන්නේ අපෙන් වෙන කිසිම දෙයක් නෙමෙයි. ඒ ආදරණීය හදවත අපෙන් ඉල්ලනවා දෙවියන් වහන්සේ. ඉතින් ඔයාට ඒ තියෙන චූටි හදවත දෙවියන් වහන්සේට බාර දෙන්න. කවුරු හරි කෙනෙක් ඔයාගේ ජීවිතයට ඇවිල්ලා ඇහුවොත් කවුද ඔයා ගොඩක් ආදරය කරන කෙනා කියලා මේ ලෝකේ ඔයාගේ ජීවිතේ කවදාම හරි දවසක ඔයා කියයි ඔයාගේ ජීවිතේ වෙනස් වුණේ දෙවියන් වහන්සේ නිසා. ඉතින් මම ඔයා ආදරය කරන එකම කෙනා දෙවියන් වහන්සේ කියලා ඔයාම ඔයාගේ කටින් කියන්න. ඉතින් ඒ දවස වෙනතුරු ඔයාගේ ජීවිතේ වෙනස් වෙන්න ඕන තැන් වලට දෙවියන් වහන්සේව අරගෙන යනවා. දෙවියන් වහන්සේට බාර වෙන්න. දෙවියන් වහන්සේට ආදරය කරන්න. ජේසුස් වහන්සේට ආදරය කරන්න. ජේසුස් වහන්සේගේ කරුණාව ඒ මහිමය අත්දකින්න ඔබත් සූදානම් වෙන්න. මම ඒ කරුණාව අත්විඳපු නිසායි අද දවසේ ඔයාට මේ වීඩියෝ එක අරගෙන එන්නේ. ඉතින් ඔයාට හිතන් චමක් අද දවසේ ඉතුරු කරලා හෙට දවසට හම් වෙන බලාපොරොත්තු වෙමින් මම යනවා. ජේසුස්